පසුගිය සති දෙක විභාගයේම කට්ටිය ලිව්වා. විභාගෙ ලේසිද? දැන් සති දෙකක් ගියාම උදෑසන රැස්වීම අමතක වෙලානේ. උදෑසන රැස්වීම අමතක. ඊට පස්සේ මෙතන වඳින පිළිවෙල එහෙම අමතක වෙනවා. සමහර අයට. සමහර කට්ටිය කටවල් අරගෙන වෙන වෙන හවල් වල බලාගෙන පොළව හාරනවා. වඳිනව නෙවෙයි වෙන වෙන විදිහට තියාගෙන ඉන්නේ. එතකොට එක එකනා ගාවට ගිහම මන්දක ටීචර් හදනවා. නේද? වඳින්නේ කොහොමද කියන එක හැමදාම කියන්න ඕන එකක් නෙමෙයි. එතකොට දැන් මේ ගුරුවරු ඇවිල්ලා ඕගොල්ලෝ හදන්නේ ඕගොල්ලෝ හික්මවන්නනේ නේද? ඕගොල්ලෝ වඳින්නම් වාලේ වඳින්න නැතුව වෙන වෙන දේවල් කරන්නේ නැතුව එක පිළිවෙලකට මෙතන වැඩක් කරන්නේ ඕගොල්ලෝ හික්මවන්න. නේ? එතකොට ඕගොල්ලෝ හික්මෙන්නේ නැති වුනහම මොකද වෙන්නේ? දැන් ඔන්න එකපාරක් ඇවිල්ලා ආදරෙන් කියනවා මේ විදිහට ඉන්න. ඊට පස්සේ නැති වුනහම මොකද වෙන්නේ? දෙපාරක් තුන් පාරක් කිව්වම පස්සේ හරියන්නේ නැත්තම් සැරෙන් කියනවා ඊළනේ. සැරෙන් කියනවා. ඊට පස්සේ හරියන්නේ නැත්තම් අපි කිව්ව දැන් මෙතන නම් ඔය පේලිය මෙහාට එන්න කියලා ඉස්සරහට ගෙන්නනවා. යාව තියන්නේ එතන අනිත් ළමයින්ටත් කරදර ඉස්සරහට ගෙන්නනවා. ඊට පස්සේ ඔන්න ඕනට ලැජ්ජාව පොඩි ලැජ්ජාවක් හිතෙනවා. ඒත් හරියන්නේ නැත්තම් නේද? කට්ටියම ඉස්සරහ නම කියලා කියනවා ඔය ළමයා මෙහෙමයි කියලා කියනවා. තවත් ලැජ්ජයිනේ. ඒත් හරියන්නේ නැත්තම් පොඩි දඬුවමක් කරනවා සමහරක් වෙලාවට නේ. එක්කෝ මොන හරි වැඩක් දෙනවා නැත්තම් නේද? ඒ වගේ මොන හරි පොඩි දඬුවමක් කරනවා. ඒත් හරියන්නේ නැත්තම් මොකද වෙන්නේ? ළමයි ඉස්සරහයි ගුරුවරයෝ ඉස්සරහයි සම්පූර්ණ ලැජ්ජ වෙන විදිහට දැන් ඕගොල්ලන්ගේ වැරදි කියලා ඕගොල්ලන්ට වැරද්ද මොකද කියලා තේරුම් ගන්න එපා. එහෙම කරලා අන්තිමට එහෙම හරියන්නේ නැත්නම් දහම් පාසලෙන් අස් කරන්නත් පුළුවන්. එන ඔය වැරද්ද නිසා නේ වැරදි ගොඩාක් එකතු වුණා. තේරුණාද? ඒක නිසා ඕගොල්ලෝ මොකද්ද කරන්න ඕනේ? දැන් එහෙමනහම ලැජ්ජාවයි නේද? හිත රිදෙනවා. හිත රිදෙනවා ලැජ්ජාවටපත් වෙනවා. එහෙමනහම මොකද වෙන්නේ? ඕගොල්ලන්ගේ හිත දැනෙනවා නිකන් අර ලස්සන මල් වගේ හිත දැනෙනවා. එහෙම වෙනවනේ අය ලැජ්ජා නිකන් ආණ්ඩලා ඊට පස්සේ එහෙමනේ. ඉතින් ඒ වගේ හිත තලා ගන්න නැතුව තමන් කරන්න ඕනි මොකද්ද? හික්මවන ප්‍රථම අවස්ථාවේදීම හික්මෙන්න ඕන. එනවාද? හොඳින් කියන අවස්ථාවේ ඔයගොල්ලෝ එක හදාගන්න. ආයි සැරින් කියන්න අවශ්‍ය නැහැ. දැන් මේ කෝට්ටට බය කරලා නේද? දඬුවමට බය කරලා සාමාන්‍යයෙන් හදන්නේ කවුද? එහෙම හදන ළමයි සත්තු. නේද? හරක්ට ඔය හරකා කෙලින් යන්න කිව්වට යනවද? නෑ. යාට කෝට්ටෙන් තමයි එක්ක සද්දයක් දාන්න ඕන. බල්ලට හිමක හරියනවද? හිමකම හරියන්නේ නෑ. ඒ බය කරලා තමයි හදන්නේ. එහෙම නැත්නම් කෑම පෙන්නලා හදනව නේද? කෑම පෙන්නලා හදනවා හික්මවනවා. සමහර සත්තු හිම කරනවා. ඒ කුරුල්ලෝ හිම කෑමට තමයි හික්මවන්නේ. ඒ උකුස් හිම බලන්න ඔය ගොඩාක්ම හික්මවන්නේ කෑම. ඒගොල්ලන්ගේ අවශ්‍ය වැඩේ කරන්නේ කෑම පෙන්නලා. බල්ලොත් එහෙම. බල්ලොත් එහෙම ඒ විදිහට හික්මවනවා. මේ ට්‍රේන් කරන පුහුණු කරන එක වැඩවලට ට්‍රේන් කරන්නේ මේ විදිහට. ඉතින් දැන් ඔයගොල්ලෝ බල්ලෝ හරක් එහෙම සත්තු జాතියක්ද? නෑ. ඔයගොල්ලන්ව බය කරලා හදන්න ඕනත් නෑ. ඔයගොල්ලන් කෑම පෙන්නලා හදන්න ඕනත් නෑ. තේරෙනවද? ඔයගොල්ලෝ මිනිස්සුયો. කවුද? මිනිස්සුයෝනේ. එතකොට මිනිස්සුયો හික්මවන්නේ කොහමද? ඊයේද කරුණු කාරණා තේරුම් කරලා දීලා හොඳ නරක කියලා දීලා මෙන්න මේ කරන ක්‍රමයට. දැන් මම කරන්නේ ඒක. මේ මිනිස්සු හික්මන ක්‍රමය ඈ. මේ මම කරන්නේ ඔයගොල්ලන්ට මෙන්න මේක මෙහිමයි කියලා තේරුම් කරාම ඔයගොල්ලෝ හික්මෙන්න ඕනේ. ඒක තමයි මිනිස්සු හික්මන ක්‍රමය. එතකොට කාගවත් හිත දෙන්නෙත් නැහැ. කාටවත් දඬුවම් කරන්න ඕනෙත් නැහැ. ගුරුවරුන්ට තියෙන හිත රිදීමක් දැන් ඔයගොල්ලෝ හිතනවාද ඔයගොල්ලන්ට සැර කරලා හරි ඔයගොල්ලෝ බැනලා ඔයගොල්ලන්ට බැනලා හරි කාට හරි ළමයෙක්ට වැරද්දක් කරාම අපි හරි සතුටින් ඉන්නවා කියලා හිතනවාද? නෑ. ඒ හිතනවා සමහරකට. සමහර ගුරුවරුන්ට තරහක් කීන්තිත් ගන්නවා නේ. මට බැන්නා මට ලැජ්ජ කරා කියලා නේ. සමහර ළමයි කීන්තිත් ගන්නවා. ඉතින් තරහක් හදා ගන්නවා. ඇයි මේ මොකක් කරන්න කියන එකම මේ ඔයගොල්ලෝ හික්මවන්න ගිහිල්ලා. නේද? එතකොට ඒ හික්ම වෙන්නේ නැති වුනහම අන්තිමට වෙන්නේ ඔයගොල්ලෝ සමාජයෙන් අයින් වෙනවා. දැන් මෙතන ඔයගොල්ලෝ පිළිවෙලට ඉන්නේ නැත්නම් ඔයගොල්ලෝ මෙතනින් අයින් කරනවා. ඒකට මේ සමාජයෙන් ඔයාලා අයින් කරනවා. තේරුණාද? ඔයගොල්ලෝ ඔතන විතරක් නෙමෙයි ගෙදරුණත් බලන්න. ගෙදර අනිත් මේ සහෝදර සහෝදරියොත් එක්ක හරියට ඉන්නේ නැත්නම් ඔයගොල්ලෝ අයින් කරනවා. තේරුණාද? ඒකයි ඒ වෙලාව අයින් කරන්න කියනවා නැත්නම් ලොකු නාම හරි අනිවාර්යෙන් එතන පිළිසෙන් අයින් වෙනවා. සාමාන්‍ය සමාජයේ සමාජ විරෝධී වැඩ කරොත් එහෙම ඕගොල්ලෝ අයින් කරනවා. ඒ කියන්නේ අපි දැන් පොලිසියට යවලා නේද? ප්‍රථම අවස්ථාවේදී අවවාද වෙන්න පුළුවන්, ඊට පස්සේ දඩ ගහනවා වෙන්න පුළුවන්, ඊට පස්සේ උසාවි දානවා වෙන්න පුළුවන්, ඊට පස්සේදී හිරිය දානවා. වසර ගානකට වෙන්න පුළුවන්, ජීවිතාන්තය දක්වා හිරිය දානවා. ඒ මොකද කරන්නේ? ජීවිතාන්තය දක්වාම ඕගොල්ලෝ මේ කෙනා මේ සමාජයෙන් අයින් කරනවා. ඉගෙන වෙන්නේ. ඒ නිසා ප්‍රථම අවස්ථාවේදී මේකන එහෙමනම් හිත දැල්ලා අන්තිමට දුෂ්ට වෙනවා. තේරුණාද? හැමෝම මට බයිනවා. දැන් ඒක නෑ ඕගොල්ලෝ කිසිම දැන් මෙතෙන්ට අවශ්‍ය විදිහට ඉන්නේ නැතිවම ඉතින් හැමෝම වාට දොස් කියනවා තමයි. මෙතන ඉන්නේ හැමෝම වාට දොස් කියනවා.
කෙනෙක් ගත්තොත් එහෙම එතකොට ඔයගොල්ලන්ට හිතෙනවා හැමෝම මට බයිනවා හැමෝම මාව කොම් කරනවා කාටවත් කවුරුවත් මට ආදරේ නෑනේ එහෙම හිතනවනේ කවුරුවත් මට ආදරේ නෑ ඉතින් ආදරේ වෙන්නේ කොහොමද ඔයගොල්ලෝ අදාළ විදිහට අදාළ තැන ඉන්නේ නැත්තම් නේද ඉතින් ආදරේ නැත්නම් බයින්නවා තමයි හැමෝම දොස් කියනවා තමයි කවුරුවත් ආදරේ නෑ තමයි ඊට පස්සේ ඔයගොල්ලෝ තනි දුෂ්ටයෙක් අනි දුෂ්ටයෙක් වෙනවා ඒක තමයි වෙන්නේ එකයි ලොකු වෙන්න ඔක හැමෝගෙම ඔය දේ වෙනකොට හැමෝ තනි දුෂ්ටයෙක් වෙන හැම දුෂ්ටයෝ බලවත් වුණාමත් ලෝක විනාශත් වෙනවා නේද ඔය ඔයගොල්ලෝ දන්නවා හිට්ලර් වගේ අයගේ ඉතිහාස මුල් කතාවල් අහලා බැලුවට පස්සේ ඒගොල්ලොත් සමාජ විරෝධී වැඩ කරලා අනුන්ගෙන් තැලිලා පොඩ වෙලා අන්තිමට ඒගොල්ලෝ බලවත් වෙලා ඒගොල්ලෝ විනා සමාජ විනාශ කරන කතාවල් යන්නේ. ඉතින් ඒක නිසා දහම් පාසල් ළමයි විදිහට ඕගොල්ලෝ අපේ අවවාද වලින් හික්මන. දඬුවමින් හික්මනකම් ඒ වැරද්ද ගෙනියන්න එපා. ලැජ්ජ කරන එක දක්වා ඒ වැරද්ද ගෙනියන්න එපා. මුල් අවස්ථාවේදී හික්මන්නේ ඒකට ඔයගොල්ලෝ ඉෂ්ට වෙන්නේ නැහැ. ගුරුන්ට ප්‍රශ්නෙකුත් නැහැ. ගුරුන්ට හිතේ දෙන්නේ නැහැ. ඕගොල්ලන් හිතේ දෙන්නේ නැහැ. ඕගොල්ලෝ ලස්සනට සමාජයට හොඳ ළමයි වගේ යනවා. ඒක තමයි අද මගේ අනුශාසනාව. හරිනේ? ඒක නිසා මානුෂ්‍ය විදියට ඉක්මන කියලා මම ආරාධනා කරනවා මම අනුශාසනාව සල්කනවා හැමෝටම තෙරුවන් සරණයි.